මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා විදිහට 37 වෙනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවට කියලා ප්‍රකාශයක් පොහොට්ටුවේ මහලේකම් සාගර කාර්යවසම් විසින් සිදු කරලා තිබ්බා. මේ කියන්නේ වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගැන. මොකද අපි කැමති නැහැ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවා. ඇයි සාගර කාර්යවසම් මෙහෙම ප්‍රකාශයක් කළේ? මෙහෙම කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අනාගතයේ දවසක ප්‍රියන්ත වීරසූරියට මහපාරේ ගුටි කාලා මැරෙන්න සිද්ධ වෙනවා නම් එහෙම වෙන්නේ ඇයි? මිනිස්සු එහෙම කරයි කියලා සාගරට එහෙම හිතෙන්න තියෙන සාධක මොනවද? අපිට මේ ගැන සෑහෙන්න ප්‍රශ්න තියෙනවා. හිතන්න එපා මේක හරි සරල ප්‍රකාශයක් කියලා. මේ ප්‍රකාශය කරන්නේ හිටපු මහජන නියෝජිතයෙක් වගේම ප්‍රධාන දේශපාලන පක්ෂයක වර්තමාන මහලේකම්වරයෙක්. එවැනි පුද්ගලයෙක් මෙවැනි ගණයේ ප්‍රකාශයක් කළාම ඒ වගේ මහජන කැළඹීමක් ඇති වෙයි කියලා හිතන්න බැරිද? මිනිස්සු එවැනි ක්‍රියා සඳහා පෙළඹවීමක් වෙන්න බැරිද? එවැනි අපරාධයක් උනත් අවුලක් නෑ ඔයාලා කරගෙන යන්න කියන මානසික මට්ටම දැන් ඉඳන්ම මිනිස්සුන්ගේ ඔළුවල පැලවෙන්න බැරිද? සාගර මේ ප්‍රකාශය කරන්නේ වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට අවවාදයක් එහෙම දීලා. ඒ අවවාදය තමයි ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා මේ රජයට සහ ජනතාවට සේවය කරන්න කියන එක. එහෙම නැති වුණොත් අර කලින් කිව්ව දේ සිද්ධ වෙන්න පුළුවන් කියන එක. වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නැහැ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවා. හරි. පොලිස්පති සාගරට අනුව ආණ්ඩුවට යම් පක්ෂපාතීත්වයක් දරනවා නම් ඒ තුලින් යම් වැරද්දක් ඔහු විසින් සිද්ධ වෙනවා නම් ඒකට අධිකරණ ක්‍රියාවලියකින් පිළිතුරු හොයන්න උත්සාහ කරනවා වෙනුවට මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරෙන්න සිද්ධ වෙයි කියලා ප්‍රෙස් තියලා කියන එකද සාගරලගේ දේශපාලනය කියලා කියන්නේ? අපි මෙහෙම හිතමු. අපි හිතමු සාගරගේ තියරිය අනුව ඔය කියන විදිහට පොලිස්පති ආණ්ඩුවේ ගොට්ටක් නම් ආණ්ඩුවට පක්ෂපාතී මිනිස්සු පොලිස්පතිට මුකුත් කරන එකක් නෑනේ. එහෙනම් අපිට උපකල්පනය කරන්න වෙනවා පොලිස්පති පාරේ මරලා දාන්න බලන් ඉන්නේ විපක්ෂය නියෝජනය කරන පාර්ශවයන් කියලා. ඔය UNP ශ්‍රී ලංකා සජබ ඇතුළු කොටගත් සමස්ත ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජනතාවගෙන් මං අහන්නේ පොහොට්ටුවේ සාගරගේ මේ ප්‍රකාශයට ඔයාලත් අයිති වෙනවද? පොලිස්පතිට ගහලා මරණකම් ඔයාලා බලන් ඉන්නවද? මහින්දගෙන් පොහොට්ටුව නාමල්ට ගියා කියලා වෙනසක් පේන්න තියෙනවද? අලුත් බෝතලයකට පරණ වයින් ටිකම දාලා තියෙනවා. ඒ ත්‍රාඩ අසික්කිත දේශපාලන සංස්කෘතිය හිටපු ගමන් මාධ්‍ය හමුවලිනුත් එළියට පයින්නවා. මොකද අපි කැමති නැහැ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවා.